එක එක මිරිස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ හීන් කොච්චි. හොඳනේ පොඩි ගා. මේ ගස් 3-4ම හීන් කොච්චි. මේ තියෙන වතුර එන සිටා එක. පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ හදන්න සල්ලි නැහැ ඉතින්. මේ තියෙන්නේ හොඳ මිරිස් පැල ස්කොච් බොනට්. මේ තියෙන්නේ ඇතුලේ වගාව. දැන්ට හරි අමාරුවෙන් යන්නේ වගාව. මොකද හුළඟට වහලේ ඩැමේජ් වෙලා ගියා. මේක පැත්ත සම්පූර්ණයෙන්ම තදව්වටම යනවා. ඇතුලේ තියෙන්න ඕන උෂ්ණත්වය නැහැ. ඒ වගේම පළදාව සෑහෙන්න අඩු වුණා. දැන් කරල් ගෙඩිය ලොකු වෙන්නෙත් නැහැ. කරල් පුංචි. ඒ වගේම පොඩි කාලෙදිම ඉදෙනවා. කරල් පුංචි කාලෙදිම ඉදිලා වැඩේ ඉවරයි. මේ අතු කඩන් වැටලා හානි වෙලා ඔක්කොම හුළඟට. මේ පොඩි කරල් කාලෙම ඉදෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. ජීවිතේ හැටි තමයි. මේ දවස් ටික ඉතින් හරි අමාරුවෙන් යනවා ඉතින්. පඩි එන්නේ කවද්ද කියලා ඉතින් හිතන් ඉන්නේ. බලමු ඉතින්.